එහෙනම් ඔයා අද එකතු වෙලා ඉන්නේ Craftware Lab එකේ version controlling course series එකේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් මේක full series එකක් මම කරන. ඉතින් ඔයාලට මේ series එකෙන් ඔයාලට full knowledge එකක් ගන්න පුළුවන් JIT version controlling ගැන. ඉතින් අපි මුලින්ම එහෙනම් course එකට යමු. ඉතින් පළවෙනි එකේදී අපි බලමු මොකක්ද මේ version controlling සහ මේක use කරන්න කියලා. ඉතින් මේ ඉන්නේ සමන් මේ සමන් වැඩ කරන්නේ ABC කම්පනි කියලා කම්පනි එකක. ඉතින් එයාට දීලා තියෙන ප්‍රොජෙක්ට් එකක් social media app එකක් develop කරන්න. ඔන්න ඉතින් මේ සමන් දැන් වැඩ කරන්නේ ABC කම්පනි එකෙන් develop කරන social media app එකේ. ඉතින් මේක එක තමයි වැඩ කරන්නේ. ඉතින් ඔන්න දැන් සමන් කම්පනි එකෙන් දුන්න ප්‍රොජෙක්ට් එක ලෝකල් කම්පියුටර් එකට දාගෙන සෙටප් කරගෙන ඉන්න. ඔන්න දැන් සමන් සිකුරාදා වැඩ කරලා සෙනසුරාදා ඉරිදා යෝෆ් නිවාඩු දවස් දෙකේ. ඉතින් ඔන්න දැන් සමන් සඳුදා ආයෙ වැඩට එනකොට වැඩ කර හිටිය ප්‍රොජෙක්ට් එක ඔන්න දැන් එයාගේ අතින් ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් දැන් මේක ලොකු ප්‍රශ්නයක් දැන් සමන්ට. දැන් සමන් කරපු වැඩ ටිකක් නැහැ මොකුත්. ඉතින් එයාට දැන් ප්‍රොජෙක්ට් එක රීස්ටෝර් කරගන්න විදියකුත් නැහැ. මොකද එයා කරපු ඔක්කොම වැඩ ටික ලෝකල් කම්පියුටර් එකේ ප්‍රොජෙක්ට් එකේ තමයි සේව් වෙලා තිබ්බේ. ඉතින් දැන් සමන් ලොකුම ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙන්නේ කොහොමද මේ ටික ආයෙ රීස්ටෝර් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේකට ප්‍රසිද්ධමක් වශයෙන් තමයි අපි version controlling use කරන්නේ. ඉතින් version control use කරායින් පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ අලුතෙන් develop කරපු code එකක් හරි නැත්නම් project එකම හරි delete වුණොත් හරි නැති වෙලා ගියොත් හරි නැවත ලබා ගන්න පුළුවන් විදිහේ solution එකක් තමයි version controlling කියන්නේ. ඉතින් අපි ඊළඟට බලමු අද මේ version controlling එන්න බලපාපු හේතු කියලා. ඒ කියන්නේ මොනවද මේකට බලපාන ප්‍රොජෙක්ට් එකකට බලපාන ප්‍රශ්න. ඉතින් අපේ පළවෙනි ගැටලුව තමයි no backup or history. ඉතින් මේක තමයි සමන්ට උනේ. ඉතින් සමන් ප්‍රොජෙක්ට් එක වැඩ කරගෙන යද්දී එයාගේ අතින් delete වුණා ප්‍රොජෙක්ට් එක. ඉතින් delete වුණායින් පස්සේ ඔන්න දැන් ප්‍රොජෙක්ට් එක ගන්න බෑ. ඉතින් මේ ගන්න බැරි එකට විසඳුමක් වශයෙන් තමයි version controlling අපි use කරන්නේ. හරි. ඔන්න දැන් ඊළඟ ගැටලුව තමයි file name chaos. ඉතින් මේකෙදි බලන්නකො මම දීලා තියෙන උදාහරණෙත් එක්ක project.docx ඊට පස්සේ project underscore final doc project underscore final underscore real. ඉතින් මේ වගේ අවස්ථාවලට ඔයාලට මුණ දෙන්න සිද්ධ වෙලා ඇති document හදනකොට ඊට පස්සේ project වලදී එහෙම ඔයා final 1 2 3 කියලා rename කරගෙන project එක දාගෙන ඇති. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ලොකු project එකක් කරගෙන යනකොට එහෙම කරන්න බෑනේ. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක් තමයි මේ version controlling හඳුන්වා දීමට. ඔන්න ඊළඟ ප්‍රශ්නේ තමයි team collaboration issues. ඉතින් ඔයා ටීම් එක වැඩ කරනවා නම් ටීම් එකේ එක එක කට්ටිය වැඩ කරන්නේ එක එක කොටස් වල. ඉතින් ටීම් එකක් එක්ක වැඩ කරගෙන යද්දී එක එකන මොන කොටසේ වැඩ කරනවද කියලා හරියට අදහසක් නැති වුණාම තව එක්කෙනෙක් වැඩ කරන එකක ඔයා වැඩ කරන්නත් පුළුවන්. එතකොට කන්ෆියුෂන් එකක් ඇවිල්ලා දෙන්නම එකේ වැඩ කරලා තිබ්බම ගොඩක් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක මගාරව ගන්න තමයි version controlling use කරන්නේ. හරි. ඔන්න දැන් ඊළඟ ගැටලුව තමයි hard track to change the button. ඉතින් ඔන්න දැන් ටීම් එකක් එක්ක වැඩ කර ඉද්දී ඔන්න දැන් error එකක් එනවා. ඉතින් මේ error එක කාගේ අතින්ද ආවි කියලා ටීම් එකේ කාටවත් idea එකක් නැහැ. මොකද එතනදී ඔයාලා කවුරුත් version controlling use කරන්නේ නැති නිසා. ඉතින් error එක හඳුනා ගන්න අමාරුයි. මේ කාගේ අතින් මොන code එකෙන් මොන කොටසෙන් ආවේද කියලා. ඉතින් මේකත් ලොකු ප්‍රශ්නයක් මේ version controlling use කරන්න හේතු වුණා. ඉතින් ඔන්න ඊළඟ ප්‍රශ්නේ තමයි no experimentation safety. ඉතින් ඔන්න ඔයා try කරනවා අලුත් feature එකක් develop කරන්න. ඉතින් ඔයා මේකෙදි try කරනවා අලුත් idea use කරලා මේක develop කරන්න try කරනවා. ඉතින් මේකෙදි ඔයා risk එකක් අරගෙන තමයි මේක කරන්නේ. ඉතින් තියෙන මේන් ප්‍රොජෙක්ට් එකේම තමයි ඔයා මේ ටෙස්ටිං පාර්ට් එකත් කරන්නේ. අලුත් අයිඩියා ටෙස්ට් කරන්න යූස් කරන්නේ. ඉතින් මෙතනදී මේන් ප්‍රොජෙක්ට් එකට ලොකු ඩැමේජ් එකක් වෙන්නත් පුළුවන්. මොකද ඔයා මේන් ප්‍රොජෙක්ට් එකේම කරන නිසා. ඉතින් මේකට විසඳුමක් විසින් version control වලින් අලුත් branch හදලා හරි අලුතෙන් අයිඩියා තියෙනවා නම් develop කරගෙන යන්න පුළුවන්. අන්න ඒකට එක්ක විසඳුමක් වශයෙන් තමයි අපි version controlling use කරන්නේ. ඊළඟ එක තමයි hard deployment release. ඉතින් මෙන්න මේක තමයි අර document wise අපි හදනකොට කියන්නේ අපි project එක rename කර 1 2 3 කියලා rename project 1 2 3 කියලා rename කරගෙන ගියොත් උනාට එකම project එකෙන් ගොඩක් file හැදිලා තියෙනවා. ඉතින් මේකට විසඳුමක් වශයෙන් තමයි version wise අපි categorize කරන්නේ. එතකොට version 1 2 3 කියලා එකම project එක version කරන්න පුළුවන්. ඉතින් මේකත් එක විසඳුමක් තමයි අපි version control use කරන්නේ. ඉතින් මේ version control use කරන්න පුළුවන් එක tool එකක් තමයි JIT කියන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු මේ JIT වලින් කොහොමද අපි version controlling කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකකින් මම මෙච්චරයි කතා කරන්නේ. ඊළඟ වීඩියෝ එකේදී නම් අපි හමු වෙමු.